සබරගමුව මධ්‍යම ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුළන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව තදසුළන් ඇතිවිය හැකි අතර ඉතා රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ දිනවල දෙවෙනි කාලගුණය කෙරෙහි අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම පවතිනවා. ඒතුළු මෙවැනි කලාපයක වලාකුළු වර්ධනය වීමේ හොඳ පසුබිමක් පවතිනවා. ඒ වගේම පහළ වායුගොලයේ කැලිමිරි ස්වභාවයන් වර්ධනය වෙන්න පුළුවන්. මේ හේතුව නිසා අද දිනේ සිට ඉදිරි දින කිහිපය දිවෙනේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් සවස් කාලයේදී දිවෙනේ බොහෝ ප්‍රදේශවල තනින් තන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව පවතිනවා. අද දිනේ ගත්තොත් අද දිනේදීත් දිවෙනේ බොහෝ ප්‍රදේශවල තනින් තන ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්.